මේ මන් දැන් මේ පැණි රස කෑමක් හදන්න යන්නේ. හොඳද? මේ ඒව මේ අවශ්‍ය මේක මේ පොඩි මේ නූඩ්ලස් වගේ જાතියක්. මේ චූටි මේ පොඩි හීනි මේ ඉසකියා වගේ මේ නූඩ්ලස් එකක්. එතකොට මේක මේ පිටරට කෑමක්. හොඳද? මේක නිකන් මේ සව් වගේ තමයි හදන්නේ. දැන් මේකට අවශ්‍ය දේවල් මම පෙන්නන්නම්. හොඳද? මේ තියෙන්නේ ඇල්මන්ඩ් පිස්තා කියන මේවා. මේවා තමයි. මෙන්න මේ ඇල්මන්ඩ් කියන ඒවා මේ තමයි ඇල්මන්ඩ්. මේ පිස්තා. මේ කපාගත්තු පිස්තා ඇල්මන්ඩ් එකම. ඊට පස්සේ මේ නූඩ්ලස්. මේ තියෙන්නේ අකුරු. මේ එලකිරි. මේ තමයි අර දේසි ගී කියන්නේ එළඟි තෙල් ඒවා. මේ එනසාල්. ඊට පස්සේ මේකේ තමයි හදන්නේ. දැන් උන් බලා ගන්නකො හදන විදිය. ඔන්න ලිප ඕන් කරලා තියෙන්නේ. ඉස්සර වෙලා එළඟි තෙල් පොඩ්ඩක් දානවා. ඊට පස්සේ ඒක රත් වුණාම මේ පිස්තා ඇල්මන්ඩ් ටික ටිකක් බෙද ගන්නවා. අමුවෙන් දාන්න පුළුවන්. බෙදලා දාපුවම රසයි. එළඟි තෙල් වලින් මදනකොට හරි සුවඳක් එනවා. හරි සුවඳයි කුණයි. තව තෙල් තියෙනවනේ. ඒකේ දාගන්නවා මේ නූඩ්ලස්. නූඩ්ලස් ටික උම දාගන්නවා. බෙද ගන්න ඕනේ. මේ දැන් බැදිලා තියෙන්නේ. මේ රන්වන් පාට වෙන්න බැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ එලකිරි. එලකිරි ටිකක් දාගන්නවා. කොප්ප එකමාරක් විතර. ඊට පස්සේ මේක මෙහෙමම තැම්බෙන්න තියෙනවා. ඕම ඇඳි ගග
මේ දැන් විනාඩි 2කට පස්සේ හොඳද? විනාඩි 2ක් විතර යනකොට මේ ඉක්මනට මේ තැම්බෙනවා මේ නූඩ්ලස්. ඊට පස්සේ මේ හකුරු ටික දානවා. මේ රස අණුව මේ රස බලලා මදි නම් තව දාගන්න පුළුවන්. වැඩි ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ එනසාල් මේ කුඩු කරගත්ත ඒවා එනසාල් ටිකක් දානවා. ඊට පස්සේ ලිප ඔෆ් කරලා මේක දැන් ඊට පස්සේ පෝක් ඊට පස්සේ දැන් මේ සේව් කරන්න.